සාර්ථකත්වය කියන්නේ වාසනාවක් නම් නෙවෙයි. ඒක රැයකින් ලැබෙන දෙයක්වත් නෙවෙයි. ඒක පටන් ගන්න ඔයා හිතන විදිහෙන්. මේ ලෝකෙ ගොඩක් අය සාර්ථක වෙන්න හිත දකිනවා. හැබැයි ඒ හැමෝම සාර්ථක වෙන්නේ නැහැ. ඒකට ලොකුම හේතුව තමයි ඔවුන්ගේ මානසිකත්වය. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ සාර්ථකත්වය ගැන. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි යන්නේ. මේක තමයි මේ සාර්ථකත්වයේ රහස් කියන අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. මේ සීරීස් එකේදී අපි බලන්නේ සාර්ථක වෙන්න ඕනේ පුරුදු මොනවද අපි අවොයිඩ් කරන්න ඕනේ දේවල් මොනවද වැරදි අපේ ෆේලියර්ස් අපි කොහොමද හැන්ඩල් කරන්නේ ඒ වගේම තමයි සැබෑ ලෝකයේ උදාහරණ සැබෑ ලෝකයේ සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ කතා වලින් අපි මේ සීරීස් එක කරගෙන යනවා මේ වීඩියෝ සීරීස් එක අපි ප්‍රධාන කොටස් පහකට කියන්නේ වීඩියෝස් පහකින් තමයි මේ වීඩියෝ සීරීස් එක අපි කරගෙන යන්නේ ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සාර්ථක වෙන්න කලින් ඔයාගේ මයින්ඩ් සෙට් එක ඔයා කොහොමද හදාගන්නේ කියන එක. ඒ වගේම තමයි දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරනවා සාර්ථක මිනිස්සු කවදාවත් නොකරන දේවල් 7ක් ගැන. ඒ වගේම තුන්වෙනි වීඩියෝ එකේ සාර්ථක මිනිස්සුන්ගේ දිනචර්යාව සහ ඔවුන්ගේ පුරුදු ගැන අපි කතා කරනවා. ඒ වගේම හතරවෙනි වීඩියෝ එකේ ෆේලියර් එකක් ඔයා කොහොමද සක්සස් එකකට පෙරලා ගන්න කියන එක කතා කරනවා. ඒ වගේම දැන් පස්වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සැබෑ ලෝකයේ සිනාරියෝ එකක් අරගෙන ඒක කොහොමද ඔයාගේ සාර්ථකත්වයට ලින්ක් කරගන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකක්වත් මග නොහැර බලන්න ඒ වගේම තමයි මේ වීඩියෝ අප්ලෝඩ් වුණකම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න එකොලොජි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට විවෘතයි. ඔයාලට ඕනම කමෙන්ට් එකකින් ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සාර්ථකත්වය කරා යන පුද්ගලයෙක් හැටියට ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ මනසින් ඉක්මන් ප්‍රතිඵල මතක කරලා දාන්න. ඒ කියන්නේ අද ගොඩක් අයට ඕනේ ඉක්මනින් සාර්ථක වෙන්න. සමහරුන්ට මාසයකින්, සතියකින්, තවත් සමහරුන්ට දවසකින්. ඉතින් මේක ඇත්තටම සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් ක්‍රමයක් නන් නෙවෙයි. මේ විදිහට කෙටි කාලීනව ළඟා කරගන්න දේවල් පවතින දේවලුත් නෙවෙයි. ඉතින් මේක නිසා තේරුම් ගන්න ගහක් වැඩෙන්න කාලයක් යනවා. ඒ වගේම තමයි ජීවිතේ ලොකු දේවල් බිල්ඩ් අප් කරගන්නත් යම් කාලයක් ගත වෙනවා කියන එක. ගොඩක් අය මේ සාර්ථකත්වය කරා යන ගමන මගින් අතහැරලා දාන්නත් හේතුවක් තමයි මෙන්න මේ ඉක්මන් ප්‍රතිඵල අමතක කිරීම කියන්නේ. මට කිසිම ප්‍රතිඵලයක් නැහැ, මගේ මහන්සියට වටිනාකමක් නැහැ වගේ දේවල් හිතලා එයාලා Tamanගේ ගමන අතරමැදදී නවත්තලා දානවා. හැබැයි ඇත්තටම සාර්ථක වෙච්ච මිනිස්සු රිසල්ට් එකට කලින් එයාගේ ප්‍රොසෙස් එක ගැන විශ්වාස කරනවා. ඉතින් trust the process කියන concept එක ඔයාලට මෙතෙන්දිත් වැදගත් වෙනවා. ඔයා අද කරන දේ ප්‍රතිඵල ඔයාට අදම නොලැබෙන්න පුළුවන්. හැබැයි එකෙන් කියන්නේ ඔයා ෆේල් කියන එක නන් නෙමෙයි. සමහර විට අනාගතයේදී ඔයා හිතුවටත් වඩා ලොකු ප්‍රතිලාභ ඔයාට ඒක නිසා ලැබෙනවා. ඊළඟට ඔයා හදාගන්න ඕන දේ තමයි ඔයාව කම්පෙයාර් කරන්න නවත්තන එක. ඒ කියන්නේ ඔයාගේ ජර්නි එක වෙන කෙනෙක්ගේ ජර්නි එකත් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. කෙනෙක් අවුරුදු 20 දී සාර්ථක වෙයි. තව කෙනෙක් 40 දී සාර්ථක වෙයි. වෙනස තියෙන්නේ එයාට ගත වෙන කාලේ. හැබැයි ගමනාන්තය දෙන්නගෙම එක සමානයි. ඒක නිසා ඔයාව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න නවත්තන්න. සමහර විට ඔයාට තියෙන වෙනත් දේවල් එයාට නැති වෙන්න පුළුවන්. එයාට තියෙන දේවල් ඔයාට නැති වෙන්න පුළුවන්. ඒක නිසා තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. කම්පෙයාර් කරනකොට වෙන්නේ ඔයාගේ ફોකස් එක නැති වෙන එක. ඒක නිසා තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. ඔයාට ඔයාව කම්පෙයාර් කරන්න තියෙන්නේ කලින් දවසේ ඔයා එක්කමයි. ඒ කියන්නේ ඊයේ ඔයා හිටිය තැනට වඩා ඔයා දශමකින් හරි ඉම්ප්‍රූව් වෙලා නම් අන්න ඔයා සාර්ථකයි. ඉතින් මේ ටිකෙන් ටික තමයි ඔයා සාර්ථකත්වය කරා යන්නේ. ඒක නිසා කිසිම දවසක බාහිර පුද්ගලයෙක් එක්ක ඔයා කම්පෙයාර් කරන්න එපා. ඔයාවම කම්පෙයාර් කරගන්න ඔයාගේ අතීතයත් එක්ක. තුන්වෙනි පොයින්ට් එක පරාජයන් බාර ගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයාගේ ෆේලියර් එක ඇක්සෙප්ට් කරන්න කියන එක. ඉතින් ෆේල් වෙන එක ජීවිතේ නෝමල් දෙයක්. ෆේල් නොවි සක්සස් වෙච්ච කෙනෙකුත් නැහැ. ඒක නිසා ඔයාගේ පරාජයන් එහෙමත් නැත්නම් ඔයාගේ බිඳ වැටීම් ඇක්සෙප්ට් කරන්න පුරුදු වෙන්න ඕන. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න කලින් 9999 වතාවක් ෆේල් වුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ඒ අතරමඟදී අතහැරියන් අද මේ ලෝකේ තියෙන බොහෝ දේවල් බිල්ඩ් අප් නොවෙන්න තිබුණා. ඉතින් ඔහු එතනදී ඒක අත්නහැර තමන්ගේ ෆේලියර් එක ඇක්සෙප්ට් කරපු නිසා තමයි ඔහු එදා සාර්ථක වුණේ. ඉතින් මේකෙන් ඔයාලට ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයාලගේ ෆේලියර් එක කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක තවත් එක් පාඩමක් විතරයි කියන එක.
ෆෙල් වුණාම දෙයක් ඉවරයි කියලා හිතන්න එපා. ෆෙල් වුණා කියන්නෙම ඔයා තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තයි කියන එක තමයි. හතරවෙනි පොයින්ට් එක. ලොකු හීන දකින්න. ගොඩක් අය තමන්ට පුළුවන් දේවල් විතරක් හීන දකිනවා. ඒ කියන්නේ ඔයාලට සමහර විට පාපැදියක් ගන්න වත්කම් තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හීනේ වෙන්න ඕනේ පාපැදියක් ගන්න නෙමෙයි. ඔයාගේ හීනේ වෙන්න ඕනේ එක්කෝ බයික් එක. එහෙමත් නැත්නම් කාර් එකක් වගේ හීනයක්. මොකද ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැනවා හීන මවනවා කියන්නෙම ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න වෙන්නේ නැහැ. සාර්ථක වෙච්ච මිනිස්සු හිතන්නෙම ඉම්පොසිබල් කියලා සමාජයේ හඳුන්වපු දේවල් ගැන. උදාහරණයක් හැටියට ඉලොන් මස්ක්. කවුරුත් හිතුවේ නැහැ අඟහරු වල ජනාවාස පිහිටවන්න පුළුවන් කියලා. හැබැයි ඔහු ඒ ගැන පරීක්ෂණ කරමින් ඒ ගැන විවිධ උත්සාහන් වල නිරත වෙමින් ඒක සාර්ථකත්වයක් බවට පත් කරන්න වැඩ කරමින් යනවා. අද ඒවා සත්‍යයක් කියලා හැමෝටම ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා ඔයත් කවදාවත් පොඩියට හීන දකින්න එපා. ඒ වගේම තමයි මේ සාර්ථකත්වයේදී හඳුන්වන්නේ ඔයාගේ හීනය ගැන ඔයාට බයක් දැනෙන්නේ නැත්නම් ඒක පොඩි හීනයක් කියන එකයි. අපි උදාහරණයක් ගත්තොත් ඔයා ළඟ ලේන්සුවක් සහ කාර් එකක් තියෙනවා. ඔයා මේ කාර් එකෙන් කොහේ හරි ගිහිල්ලා ඔයා ආයෙමත් එද්දී මේ කාර් එක ඔයා තිබ්බ තැන නැත්නම් ඔයාට ලොකු බයක් දැනෙනවා නේද? හැබැයි ඔයා හිතන්න ඔයා ලේන්සුව සාක්කුවේ දාගෙන ගිහිල්ලා ගෙදර ඇවිල්ලා බලද්දි ලේන්සුව ආයෙ නැත්නම් ඔයාට බයක් දැනෙනවද? ඔයා ඔයාගේ සාක්කු පරීක්ෂා කරලා බලයි වටපිට වැටිලා තියෙනවද බලයි. අතහැරලා දායි. ඒත් කාර් එක නැති වෙලා තිබ්බොත් ඔයා අතහරින්නේ නැහැ නේද? ඔයාට බයක් දැනෙනවා. ඒ වගේ තමයි ඔයාගේ හීන. ඔයාගේ හීන ලොකු වෙන තරමට ඔයාට දැනෙන බය වැඩි. ඒ වගේම තමයි ඔයාගේ හීන ලොකු වෙන තරමට ඔයාගේ සාර්ථකත්වයේ ගමන දීර්ඝයි. හැබැයි ඒ සාර්ථකත්වයේ ගමන අවසානයේ ඔයාට ලැබෙන ප්‍රතිඵල ඒහා සමානවම අතිවිශාලයි. පස්වෙනි ඒ වගේම මේ වීඩියෝ එකකින් අපි කතා කරන අන්තිම කරුණ විදිහට අපිට ගන්න පුළුවන් කන්සිස්ටන්සි කියන එක. මේ කන්සිස්ටන්සි කියන්නේ ඔයාගේ අඛණ්ඩභාවය, ස්ථාවරභාවය වගේ දේවල් කියන්නේ. ඉතින් ඔයාගේ ටැලන්ට් එකට වඩා මේ කන්සිස්ටන්සි කියන එක ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු ඔයා සතියේ දවස් 5ක් වැඩ කරනවා කියලා. ඉතින් මේ සතියේ දවස් 5න් පළවෙනි දවස වන සඳුදා දවසේ ඔයා පැය 24න් පැය 20ක්ම වැඩ කරනවා. මෙහෙම පැය 20ක් වැඩ කළා ඔයා අසනීප වෙලා ඔයා ඊටු සතියේ දවස් 4ම ඇඳේ ඉන්නවා කියලා හිතන්න. ඔයා මේ සතියේ පැය 20ක් වැඩ කරනවා. හරි. එහෙම නැතුව අපි මේ සඳුදා දවසේ පැය 6ක් වැඩ කරනවා. මේ විදිහට අපි සතියේ දවස් 5ම පැය 6 ගානේ වැඩ කරනවා. ඔයා ඒ සතියේ දවස් 5ට පැය 30ක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඔයාට සතියේ දවස් 5ම ඔයාගේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව පැය 18ක්ම ඔයාට නිදහසේ කාලය ගත කරනවා. පැය 6ක් විතරක් වැඩ කළා සතියේ පැය 30ක් ඔයා වැඩ කළා. සඳුදා දවස විතරක් මැරිලා පැය 20ක් වැඩ කළා ඊටු දවස් 4ම ලෙඩ ඇඳේ ඉන්නවට වඩා ඔයා මේ අඛණ්ඩතාවයේ ස්ථාවර බව නිසා ඔයා හොඳ ප්‍රතිඵලයක් අත් කරගෙන තියෙනවා. හැබැයි මේක උදාහරණයක් විතරයි. මේකෙන් ඔයාට කියන්නේ නැහැ දවසකට පැය 6කට සීමා වෙන්න කියලා. ඔයා දවසකට වැඩ කරන ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාගේ කැපැසිටි එක මත. ඉතින් ඔයාගේ කැපැසිටි එක අඳුරගන්න එක, ඒ වගේම තමයි ඒක තව වැඩි දියුණු කරන එක ඔයාගේ වැඩ. ඉතින් අපි ඉස්සරහ වීඩියෝ වලදී මේ කැපැසිටි එක ගැන ඒක වැඩි දියුණු කරන ක්‍රම ගැන කතා කරමු. මේ විදිහට තමයි මේ කන්සිස්ටන්සි කියන එක ඔයාට වැදගත් වෙන්නේ. පොඩි එෆර්ට් එකක් දවස ගානේ දීලා ඔයා අවුරුද්දක් ආපස්සට හැරිලා බැලුවොත් ඔයාගේ සාර්ථකත්වය ගොඩක් දුරට ඉහළ නැගලා තියෙනවා. ඉතින් අපි හැමෝම දන්න පුද්ගලයෙක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් වුණේ එයාගේ ටැලන්ට් එක විතරක්ම නිසා නෙවෙයි. එයාගේ ඩේලි ඩිසිප්ලින් එක නිසා. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගේ ඩිසිප්ලින් එක හදාගෙන කන්සිස්ටන්සි තියාගෙන ඔයාගේ සාර්ථකත්වයේ ගමන යන්න. සාර්ථකත්වය පටන් ගන්න පිටින් නෙවෙයි. ඔයාගේ ඇතුළාන්තයෙන්. ඉතින් මේකට හරියන්න ඔයාට ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. ඉක්මන් ප්‍රතිඵල පස්සෙන ඔයා දීර්ඝකාලීන ස්ථාවර දේවල් ගොඩනගන්න. කම්පෙයාර් කරන එක නවත්තන්න. ඔයාගේ ෆේලියර්ස් ඇක්සෙප්ට් කරන්න. ඒ වගේම ඉගෙන ගන්න. ලොකු හීන දකින්න. ලොකුවට හිතන්න. ඒ වගේම හැමදාම අඛණ්ඩව වැඩ කරගෙන යන්න. ඔයාගේ සාර්ථකත්වය ඔයා ළඟට මෙයි. ඉතින් මේක තමයි සාර්ථකත්වයේ රහස් කියන අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරනවා සාර්ථක මිනිස්සු කවදාවත් නොකරන දේවල් 7ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලා හැමෝගෙම අදට සමුගන්නම්. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඒ වගේම යාළුවන්ට share කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සාර්ථකත්වයට ළඟා වෙන සුබ දවසක් වේවා.